හොඳයි. අද අපි කාලිය හරහා ආපස්සට යන ගමනක් යමු. ශ්‍රී ලංකාවේ ඝන වනාන්තර ඇතුළෙටම. මේක නවීන ලෝකයෙන් ටිකක් ඈත් වෙලා Tamanගෙම සාම්ප්‍රදායික ජීවන රටාව රැකගන්න උත්සාහ කරපු අපේ රටේ හිටපු අවසන් වැඩි පවුලක් ගැන කතාවක්. මේ වචන ටික දිහා බලන්න. ඔවුන්ගේ එකම ආරක්ෂාව, එකම අවිය වෙලා තියෙන්නේ ඔවුන්ගේම දෛවයලු. ඇත්තටම මේකෙන් කියවන්නේ අතේ තිබුණු බඩු බාහිරාදියට වඩා එයාලගේ නොස්සලෙන හිත, ඒ වගේම සෝබාදහමක තිබුණේ පුදුමාකාර සම්බන්ධය කොච්චර බලවත් වුණාද කියන එක. මේ ගමන කොයිතරම් බරපතල එකක්ද කියලා මේ වචන ටිකෙන් අපිට තේරෙනවා. ඔන්න මෙතනින් තමයි අපි මේ කතාවේ ප්‍රධාන චරිත, ඒ කියන්නේ වැඩි ජනතාව මුලින්ම දකින්නේ. එයාලගේ මුළු ජීවිතයම, හැම චාරිත්‍රයක්ම, හැම දෙයක්ම ගැට ගැහිලා තියෙන්නේ මේ වනාන්තරයත් එක්ක. ඉතින් මේ කතාව ටිකෙන් ටික මැකිලා යන ඒ ජීවන රටාව දිහා බලන්න අපිට ලැබෙන හරිම දුර්ලභ අවස්ථාවක්. හරි. එහෙනම් මේ පවුලේ ගමන ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් හරියටම තේරුම් ගමු කවුද මේ වැද්දන් කියන්නේ? එයාලගේ පසුබිම මොකක්ද කියලා. සරලවම කිව්වොත් වැද්දන් කියන්නේ ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාව. එයාලගේ ඉතිහාසය මේ දුපතේ ලියවුණු ශිෂ්ටාචාරයටත් වඩා ගොඩාක් පරණයි. මුළු ජීවිතේම ගත වුණේ වනාන්තරයේ රිද්මයට අනුව. ඩඩයම් කරමින්, මීපැණි හොයමින්, කැලේ තියන අලමුල් එකතු කරමින් ඒ වගේ ජීවිතයක්. දැන් තමයි අපි මේ කතාවේ තීරණාත්මකම මොහොතකට එන්නේ. Tamanගේ එකම ආරක්ෂාව, එකම නවාතන වුණු ගල් ගුහාව අතෑරලා පුරුමෝලාගේ පවුල කිසිම දෙයක් දන්නේ නැති අනාගතයක් හොයාගෙන යන ගමන පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මේ කතාවේ ප්‍රධාන චරිත තමයි පවුලේ නායකයා පුරුමෝලා, ඔහුගේ බිරිඳ සහ දරුවෝ, ඒ වගේම ගාමා සහ කෛරා කියන තරුණ කොල්ලෝ දෙන්න. එයාලට හුරු පුරුදු වනාන්තරය පිටින් එන බලපෑම් නිසා ටිකෙන් ටික පොඩි වෙද්දී එයාලට Tamanගේ පැවැත්ම වෙනුවෙන්ම අලුත් පාරක් හොයාගෙන යන්න සිද්ධ වෙනවා. පොඩ්ඩක් බලන්න යාලා මේ අවිනිශ්චිත ගමනට අරගෙන යන බඩු ටික පොරවක්, ඊතල 6ක්, පොඩි පොරෝ 2ක්. ඒ ඇරෙන්න ඇඳගෙන ඉන්න ඇඳුම විතරයි. මේකෙන් පෙන්නේ මොකද්ද? එයාලගේ ඇත්තම වස්තුව පැවැත්මේ රහස තිබුණේ බඩු බාහිරාදී නෙවෙයි. ඒක තිබුණේ ඔළුවේ. පරම්පරාවෙන් පරම්පරාවට ආපු දැනුමේ සහ කැලෑව හරියට කියවීමේ හැකියාව. ඉතින් මේ කියන දැනුම ඇත්තටම පාවිච්චි වෙන්නේ කොහොමද? අපි දැන් බලමු එයානගේ පැවැත්මේ අරගලේ හරිම තීරණාත්මක අවස්ථාවක්. මේක තමයි කතාවේ හදවත වගේ. ගමනේ පළවෙනි නැවතුම ගල්මැඩුවේ වලක්කින තැන. මෙතනදී හැමෝටම හොඳටම බඩගිනි. වතුරේ මාළු ඉන්නවා. හැබැයි උන් හරිම පොඩි, හරිම වේගවත්. මෙතනදී ගාම සහ කෛරා පාවිච්චි කරන්නේ හරිම සරල ඒත් පුදුම දක්ෂ ක්‍රමයක්. එයාන කැලින් පුස්වැල් කියලා වැල් වර්ගයක් හොයාගෙන ඇවිත් ඒක හොඳට තලලා වතුරේ කලතෙනවා. එතකොට මේ වැල්වල තියෙන ස්වභාවික ගුණයක් නිසා සබන් වගේ පෙන ඇවිත් පොඩි මාළුන්ව ටිකකට මත් කරනවා. මේක සෝබාධාමේ රසායන විද්‍යාව ගැන යාලට තිබුණු සහජ දැනුමට නියම උදාහරණයක්. ඒත් ප්‍රතිඵලය එච්චර සාර්ථක නෑ. අහුවෙන්නේ කටු වැඩි පොඩිම පොඩි මාළු ටිකක් විතරයි. ඒක මේ කට්ටියට කොහෙත්ම මදි. ඉතින් දැන් මොකද කරන්නේ? පොඩි මාළු ටිකකින් පවුලක බඩගින්න නිවන්න බෑනේ. ලොකු මාළු ඉන්නේ ගැඹුරු වතුරේ. ඉතින් ලොකුම ප්‍රශ්නේ මේකයි, ගැඹුරු සැර වතුරේ ඉන්න ලොකු මාළු අල්ලගන්නේ කොහොමද? මේකට ඊට වඩා දියුණු සංකීර්ණ සැලැස්මක් ඕන වෙනවා. ඉතින් එයාලා තීරණය කරනවා බෝඩ් ගහවල කියන තවත් ගැඹුරු ටිකක් අනතුරුදායක දියවලක් ළඟට යන්න. මෙතනදි තමයි එයාලගේ ඇත්තම දක්ෂතාවය පරීක්ෂාවට ලක් වෙන්නේ. එයාලගේ විසඳුම එක පියවරක් නෙවෙයි. එකිනෙකට සම්බන්ධ පියවර ගොඩක සංකීර්ණ සැලැස්මක්. මුලින්ම එයාලා මාළුන්ට පැනලා යන්න බැරි වෙන්න වේල්ලක් වගේ දෙයක් හදනවා. ඊළඟට සැතපුම් ගණන් පයින් ගිහින් දලුග්ගස් හොයාගෙන ඒවයේ විෂ සහිත කිරි එකතු කරගන්නවා. මේ කිරි වතුරට දැම්මම ලොකු මාළු මත් වෙලා උඩට එනවා. අන්තිමට ඒ මාළුන්ට විදින්නම හදපු විශේෂ දුනු ඊතල පාවිච්චි කරනවා. මේක නිකම්ම දඩයමක් නෙවෙයි. මේක උද්භිද විද්‍යාව, ඉංජිනේරු ශිල්පය, දඩයම් උපක්‍රම. මේ ඔක්කොම එකට එකතු වුණු පුදුම වැඩක්. එයාලගේ මහන්සිය අපතේ යන්නේ නැහැ. ලූලු, හිරිකණයි, කවයියෝ වගේ රසවත් මාළු වර්ග ගොඩක් අල්ලගන්න යාලට පුළුවන් වෙනවා. දවස් ගානකට කන්න ඇති තරම්. හරි. දවස් ගානකට සෑහෙන්න කෑම හොයාගත්තා. හැබැයි වනාන්තරයේ එක අභියෝගයක් ජයගත්තා කියන්නේ ඊළඟ අනතුර ළඟම එනවා කියන එකයි. සාර්ථකත්වයෙන් මැදහුණත් කැලෑවෙන් නීතිය වෙනස් වෙන්නේ නැහැ. මේ වචන වලින් වනාන්තරයේ රාත්‍රිය ගැන යාලට තිබුණු බය සහ ගෞරවය හොඳටම තේරෙනවා. ඒක නිකම්ම නිශ්ශබ්ද තැනක් නෙවෙයි. ඒක පණ තියෙන අනතුරුදායක තැනක්. රෑ වෙනකොට එයාලගේ දුනු ඊතල වලින් වැඩක් නැති වෙනවා.
එතකොට යාළගේ එකම ආරක්ෂකයා බවට පත්වෙන්නේ මේ ගිනි මැලය. අඳුරේ හැංගිලා ඉන්න නොපෙනෙන සතුරන්ගෙන් යාළව බේරගන්නේ මේ ගින්දර විතරයි. දවල්ට යාළගේ ප්‍රශ්න වුණේ බඩගින්න, මහන්සිය, පාර හොයාගන්න එක වගේ දේවල්. ඒ තිරෑට එන තර්ජන ඊට වඩා ගොඩක් බරපතලයි. නිශ්ශබ්දවම එන දිවියෙක් ඊට පස්සේ එන ආලිරංචුවක් නිසා අන්තිමේදී යාළට ඒ තැන තතෑරලා යන්න සිද්ධ වෙනවා. මේ තරම් කටුක ජීවිතයක් මේ නිරන්තර අරගලයේ මැද්දේ එයාලගේ සංස්කෘතිය, එයාලගේ හැඟීම් ප්‍රකාශ වුණේ කොහොමද? අපි අවසාන වශයෙන් එයාලගේ ජීවිතයේ රිද්මේ තේරුම් ගන්න එයාලගේම ගීතයකට පොඩ්ඩක් සවන් දෙමු. මේ එයාලගේම භාෂාවෙන් කියවෙන සාම්ප්‍රදායික ඩයම් ගීයක පදයක්. සීතල උදෑසන සුළඟේ යමු මගේ ආදරිය. මේ වචන හරහා එයාලගේ ලෝකීය, එයාලගේ හැඟීම් සහ එයාලා සබාදහම දැකපු විදිහ ගැන අපිට චෙලින්ම අදහසක් ගන්න පුළුවන්. මේ ගීතය දඩේමේ යන්න කලින් Tamanගේ බිරිඳව ආදරෙන් අවදි කරවන්න කියන එකක්. හිතලා බලන්න. මේකෙන් පේනවා එයාලගේ ජීවිතයේ පවුලේ සෙනෙහස සහ පැවැත්ම වෙනුවෙන් කරන අරගලය කොහොමද එකට බැඳිලා තිබුණේ කියලා. ඉතින් මේ කතාව අවසානයේ අපිට ඉතිරි වෙන්නේ හරිම බලවත් ප්‍රශ්නයක්. මේ වගේ ජීවන ක්‍රමයක් නැති වෙලා යනකොට ඒකම නැති වෙලා යන්නේ නිකම්ම චාරිත්‍ර වාරිත්‍ර ටිකක් විතරද? නැත්නම් પરම්පරා දහස් ගාණක් තිස්සේ එකතු වුණු සබාදහම ගැන, පැවැත්ම ගැන තිබුණු අති විශාල දැනුම් සම්භාරයක්ද? ඒ ගැන හිතන්න යමක් මේ කතාව අපිට ඉතිරි කරනවා.